රාත්‍රී කාලයේ ශබ්දයක් ඇසුණු විට අත යටින් බලනා කියන්නේ ඇයි? මහසෝනා බෙල්ල කඩලා ජීවිතය නැති කරනවාද? විද්‍යාත්මක හේතුව නම් රාත්‍රී කාලයේ ඔබේ වර්ණක කොටස් දැකීමට දෘශ්‍ය දඬු අවශ්‍ය වේ. නමුත් රාත්‍රී කාලයේ එය කළු සහ සුදු වලට වඩාත් සංවේදී වන අතර එම දඬු මගින් ශබ්දයට ප්‍රතිචාර දක්වයි. එනම් ඔබ රාත්‍රී කාලයේ පාරක් ගමන් කරනවා නම් ඔබේ අක්ෂිකලාපය ඇසේ කෙළවරට වඩාත් සංවේදී වේ. එනම් ඔබ රාත්‍රී කාලයේ පාරේ දෙපැත්තේ වඩාත් හොඳින් නිරීක්ෂණය කරනවා. තවද රාත්‍රී කාලයේ නිහඬි බැවින් යම් ශබ්දයක් ඇසුණු විට ඔබේ මොළයෙන් එයට ක්ෂණික ප්‍රතිචාරයක් දක්වනවා. එනම් ශබ්දය ඇසුණු දිශාවට ක්ෂණිකව හැරී බලනවා. සරලව ඔබ රාත්‍රී කාලයේ දෘශ්‍ය කලාපය ඇසේ කෙළවරට වඩාත් සංවේදී වේ. තවද ශබ්දවලට මොළයෙන් ක්ෂණික ප්‍රතිචාරයක් දක්වයි. එහිදී ඔබ රාත්‍රී කාලයේ පාරක ගමන් කරන විට පිටුපසින් හදිසි ශබ්දයක් ඇසීමෙන් ඔබ ක්ෂණිකව එයට ප්‍රතිචාරයක් වශයෙන් පිටුපස දෙසට හැරී බලනවා. එවිට ඔබේ බෙල්ලේ මාංශ පේශීන් ඇදෙන අතර විටක බෙල්ලේ කශේරුකාවද බිඳී යාමෙන් එම පුද්ගලයා අංශභාගී තත්ත්වයට හෝ මරණයට පවා පත්විය හැකිය. එවැනි තත්ත්වයන් වලට අතීතයේ මහසෝනා පහර දුන්නායයි කියනවා වෙන්නත් පුළුවන්. එම නිසායි අතීතයේ සිටම රාත්‍රී කාලයේ පාරක ගමන් කරන විට ශබ්දයක් ඇසෙන විට අත යටින් බලන්න කියන්නේ. එවිට මාංශ පේශීන් වලට යෙදෙන පීඩනය අවම වන අතර අනතුරක් වීමට ඇති සම්භාවිතාව අඩු වේ. මෙය විද්‍යාත්මක එක් හේතුවක් පමණයි. යථාර්ථය වෙනස් වේ.